ආයිබෝවන් දුවේ පුතේ අද මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ අගට බිඳු වෙන 10 100 1000 කියන සංඛ්‍යාවල් වලින් වෙනත් සංඛ්‍යා ගුණ කරන ආකාරය. අපි 10න් ගුණ කරමු. ඔන්න බලන්න මෙතන තියෙනවා 532 වැඩි කිරීම 10. මම මේ 532 ලියනවා අගට බිඳුවක් එක්කහු කරනවා. ඊළඟට 8757 වැඩි කිරීම 10. 8757 ලිව්වා මෙතන තියෙන මෙන්න මේ බිඳුව මම අගට එකතු කරනවා. ඊළඟට 32070 මෙන්න 32070 ලිව්වා. එතකොට මේ 70 ලිව්වා මේ බිඳුව තමයි මේ තියෙන්නේ. දැන් මෙතන තව එකක් තියෙනවා 811 වැඩි කිරීම 10. 811 ලිව්වා මේ බිඳුව අගට එක්කහු කරා. දැන් ඔන්න අපි යනවා 100න් ගුණ කරන්න. 839 වැඩි කිරීම 100. එතකොට මම මෙතන ලියනවා 839 ඊට පස්සේ මෙන්න මෙතන තියෙන බිඳු දෙක මෙතන තියෙන බිඳු දෙක මම මෙතන අගට එකතු කරනවා. ඊළඟට 1062 වැඩි කරනවා 100ෙන්. ඔන්න 1062 ලිව්වා මේ 100 තියෙන බිඳු දෙක මෙතන තියෙන බිඳු දෙක මෙතනට එකතු කරනවා. එතකොට ඊළඟ එක 52753 වැඩි කරනවා 100ෙන්. එතකොට 52753යි මෙතන 100 බිඳු දෙක මෙතනට එකතු කරනවා. ඊළඟට අපි ඊළඟට 1000න් ගුණ කරමු. හරි? දැන් ඊළඟට අපි 1000න් ගුණ කරමු. 241 1000න් ගුණ කරනවා කියන්නේ 241 ලිව්වා අගට 1 2 3යි බිඳු 3ක් එකතු කරා. ඊළඟට 3256 1000න් ගුණ කරනවා කියන්නේ 3256 ලිව්වා 1 2 3යි බිඳු 3 එකතු කරා. 42757 1000න් වැඩි කරනවා කියලා කියන්නේ 42757 ලිව්වා 1 2 3යි බිඳු 3ක් අගට එකතු කරා. දැන් ඕගොල්ලෝ මේක 6 7 වසරවල් වලට තියෙන පාඩමක්. එතකොට ඕගොල්ලන්ගේ ගණන් අච්චු පොත අරගෙන මේ වගේ තියෙන කොටස් හදලා බලන්න හරිම සරලයි. හරි ලේසියෙන් ඕගොල්ලන්ට පිළිතුරු සපය ගන්න පුළුවන් වෙනවා. එහෙම කරොත් විතරයි ඔයාලට ගණන් දැනුම ගන්න පුළුවන් මේ කෙටි ක්‍රම තුලින්. එහෙනම් පුතේ ඔයාලට තුනුරුවන් සරණයි.